හලෝ ගයිස් ඔන්න ඉතින් මේ පර අපේ අවුරුදු නිවාඩුවට අපි ගියා තලී මන්නාරම. තලී මන්නාරම් ගියේ ඉතින් පළවෙනි පාරට මායේ වයිෆුයි අපේ දඟකාර චුටිදුයි තමයි අපි ගියේ. ඉතින් මේ තලී මන්නාරම මොකද වයිෆ්ටත් තලී මන්නාරම් ගිහිල්ලා නැති හින්දා එයාට යන්න ඕනෙම කියලා මගේ නිවාඩුවට ආවට පස්සේ අපි ගියා තලී මන්නාරම. මේ තියෙන්නේ අපි තලී මන්නාරම ඉඳන් මන්නාරමට යනවා. මොකද අපි හිටියේ නේවි කෑම්ප් එකේ. මේ ඉන්නේ අපේ දඟකාර කෙල්ල. එයාට ඉතින් කොහේ හරි යන්න තියෙනවා නම් ඕන දෙයක් එයාටත් ඉතින් යනකම්ම ඉවසිල්ලක් නැහැ. මොකද එයාටත් ආසයි මම ලංකාවට ආවට පස්සේ තමයි එයාලත් ඉතින් ඇවිදින්න යන්නේ. අපි ගියා තලී මන්නාරම ඉඳන් මන්නාරමට බයෝ බැට් ගහ සහ තලී මන්නාරම් බලකොටුව බලන්න. සහ අපි එද්දී බලාගෙන ආවා සුළම් බලාකාරය. මේ තියෙන තලී මන්නාරම ඉඳන් මන්නාරමට යන පාර. ඔයාලටත් යන්න පුළුවන්. මේ කාලේ පොඩ්ඩක් රස්නේ වැඩි. අපි හිටියේ තලී මන්නාරම නාවික කඳවුරේ. ඇතුලේ වීඩියෝ කරන්න බෑ. මොකද ආරක්ෂක හේතුන් මත. ඒ හින්දා අපි ඇතුලේ වීඩියෝ කරේ නැහැ. ඔන්න ඉතින් තලී මන්නාරම් කියලා වෙනසකුත් නැහැ. අපේ ඉතින් අර පොලිස් නිලධාරීන් මහත්වරු එහෙම මේ පාරේ අයිනේ ගස්වල එහෙම හැංගිලා යට හයි ස්පීඩ් ලියන්න ඉන්නවා. ඒ හින්දා මේ බොහොම පරිස්සමෙන් ඉතින් තලී මන්නාරම් යනවා. ඔය ඔයගලන්ට පේන්නේ තලී මන්නාරම් කලපුව සහ පේසාලේ තමයි පේන්නේ. මොකද ඔයගොල්ලන් තලී මන්නාරම් යනවා නම් පේසාලෙන් ලස්සන බීච් එකක් තියෙනවා. ඒකටත් යන්න පුළුවන්. සහ මේ ඉන්නේ දැන් අපි බයෝ බැට් ගහ. මන්නාරම ටවුම ඉඳන් හරියටම කිලෝමීටරයක් තමයි තියෙන්නේ බයෝ බැට් ගහට. මෙතන තමයි මන්නාරම දීවර වරාය තියෙන්නේ. සහ මෙතන කරවල කඩයක් තියෙනවා. අද අපි ගිය දවසේ ඉරිදා හින්දා මේක වහලා තිබ්බේ. එතන කරවල එහෙම ලාභයි. අපි සමුදා ගෙදර එද්දී එතනට ගිහිල්ලා අපි කරවල එහෙම ගත්තා. මේ කොළඹට වඩා ඉතින් සාමාන්‍යයෙන් 500ක් එහෙම ලාභයි. මේ ගහට ඒකේ ලියලා තියෙන ආකාරයට මේ අවුරුදු 700ක් 800ක් විතර පරණයි කියලා තමයි තියෙන්නේ. මේ ඔය ඉතින් ඔයගලන් අර දැක්කේ මාළු පටවනවා. මොකද මෙතන දීවර වරාය හින්දා මේ අලුත් මාළු තියෙන ඉතින් අපිට අරන් යන්න බෑනේ. මේකේ බෝඩ් එකේ සඳහන් කරලා තියෙන පරිදි මේකේ වට ප්‍රමාණය මීටර 21ක් සහ මීටර 15ක් උසයි. ඊළඟට අපි ආවේ ඉතින් මේ මන්නාරම් බලකොටුවට. මේක හදලා තින්නේ පෘතුගීසින්ගෙන් පස්සේ මේක මේ ලන්දේසි අල්ලගෙන තියෙනවා මේ බලකොටුව. ඊළඟට ඒගොල්ලන් ඒක අලුත් වැඩිය කටයුතු කරලා තියෙනවා. මේ තියෙන කලපුව මන්නාරම අර තියෙන්නේ මන්නාරම් පාලම සහ ඔයිට එහා පැත්තේ තියෙනවා කුරුල්ලෝ එන තැන. ඒක ඉතින් මේ කාලේ එන්නේ නෑලු කුරුල්ලෝ. ඒ හින්දා අපි ගියේ නැහැ බලන්න. මේකේ විශේෂත්වයක් තියෙන්නේ මේක අපි දැකලා තියෙන බලකොටුවලට වඩා පොඩි. මේ මන්නාරම් බලකොටුව සහ අපි යනකොට මේ මන්නාරම් බලකොටුව මේ අලුත් වැඩිය කටයුතු කරනවා. ඒක හැබැයි හොඳයි. මොකද මේ විදේශ විනිමය හොයන්න නම් මොකද මෙතන ළඟ රාම්සේතු පාලම තියෙන හින්දා වැලිපර තියෙන හින්දා මේ ඉන්දියාවෙන් ගොඩක් කට්ටිය එනවා. සහ මේ මන්නාරම ගොඩක් ඉන්දියන් බඩු විකුණන්නත් තියෙනවා. මේක හොඳයි. ඉතින් මේ වගේ වැඩක් කරන එක මොකද මේ අපිට විදේශ විනිමය හොයාගන්න ඕන නම් මේ වගේ දේවල් අලුත් වැඩියා කරලා මේ ලස්සනට තියාගන්න ඕන. හැබැයි මේක හැදුවට පස්සේ ගාලු කොටුව වගේ තියෙයි කියලා මට හිතෙනවා. මොකද මේ ඇතුලේ අලුත් වැඩියා කටයුතු ලස්සනට කෙරීගෙන යනවා. පුරාවිද්‍යාවත් එක්ක තමයි සම්බන්ධ වෙලා කරන්නේ. මෙතන ලස්සන තනක් උඩට ආවට පස්සේ මේ ඉතින් මං කිය අපේ ඉතින් කෙල්ලට මේ එළියට පැනනට පස්සේ යාට ඉතින් පුදුම නිදහසක් තියෙන. ඉතින් දුවනවා වටේටම. එයාට ඉතින් සෙල්ලමම තමයි යෝනි. සහ මේ ඔය මේ තියෙන්නේ මෙතන මේ ඉස්සරින් තියලා තියනවලු කාලතුවක්කු. මෙතන 4 කොනේ ඒ තාලතුවක්කු තියපු තැනක් තමයි කියලා මේ අපි ඇහුවාම නම් සඳහන් කරේ. සහ ඔයාලත් එනවනම් මෙතනට මේ අපි වගේ උදේ එන්න එපා. මොකද පට්ට රස්නේ. මේ වෙලාවේ මං හිතන්නේ සෙල්සියස් 36ක් 37ක් විතර. හවස ඉර බහින වෙලාවට ආවම මං හිතනවා මෙතන ගොඩක් ලස්සනයි කියලා. මොකද මෙතන ලස්සන view එකක් තියෙනවා. ඉර බහිනකොට කියලා තමයි මේ මෙතන පල්ලා හිටිය අය සඳහන් කරේ. සහ මේ තියෙන්නේ මන්නාරම ඉදිවුණු සුළම් බලාගාරය. එල්ලියට බහින්න කියලා හිතන්නවත් බෑ මේ වෙලාවේ. මොකද
පට්ට රස්නයක් තියෙන්නේ වාහනේ හිටියත් ඇතුළේ ඒ රස්නේ දරා ගන්න අමාරු තරම රස්නයක් තියෙන මොකද හුලන් තිබ්බට ඒ හුලනුත් පුදුම රස්නයක් තමා තියෙන සහ මෙතනත් තියෙනවා පොඩි මේ පේසාලේ තීවර වරායක් මෙතන මේ පේසාලේ එනවා මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේ පේසාලේ සැමන් තියෙනවා හදන ෆැක්ටරියක් එතන පට්ටම ලාභයි සැමන් සහ රසයි මං ගෙදර ඇවිල්ලා අපි උයාගෙන කෑවා පට්ටම රසක් සහ මෙතන තියෙනවා ලංකාවේ හාල් මැස්සෝ විකුණන්න මොකද ඔතන තියෙනවා ඉරාන් හාල් මැස්සෝ සහ ලංකාවේ හාල් මැස්සෝ කියලා ලංකාවේ හාල් මැස්සෝ එක පට්ට රසක් තමා තියෙන්නේ මෙතන මං හිතන්නේ ගණන් කරා මං මේවා 20කට සංඛ්‍යාවක්ද තියෙන මට මතක නැහැ හරියට මේ හුලං බලාගාර වලට මේ කැරකෙන මේවා සහ අපි මේ තියෙන්නේ ඒ පාර හොඳට හදලා තියෙන්නේ කාපට් කරලා සුපිරියටම හදලා තියෙනවා තලේමන්නාරම් පාර ඔයාලත් යනවා නම් මෙතනට අනිවාර්යෙන් යන්න ඔයාලා හිතන් ඉන්නවනම් මොකද අපි ගිහිල්ලා හවස ගියා මේ තලේමන්නාරම් බීච් එක සහ මෙතන ඉඳන් ඔයාලට පේනවා දැන් මේ ඉර බහින වෙලාවේ අපි ගියහම හොඳටම පේනවා වැලිපර ටික ලංකාවට අයිති වැලිපර 8ක් තියෙනවා ඉන්දියාවට අයිති වැලිපර 8ක් තියෙනවා ඔන්න අපි ඉතින් නාලා කරලා පහුවෙන්ද අපි යන්න ගත්ත උදේම තලේමන්නාරම් ලයිට් හවුස් එකට මේ තියෙන්නේ ෆෝන් එකෙන් ගත්ත වීඩියෝ එකක් ඒ හින්දා ඒක සමාන වෙනවා මොකද මගේ කැමරාව මේ වෙලාවේ මම බැටරි බෑපේ හින්දා මට ගන්න බැරි වුණා. ඔය පහුවෙන්ද අපි කොළඹ එන දවසේ තමයි ගත්තේ. මේ තියෙන්නේ තලේමන්නාරම් පියර් එක. මේක දැන් ගරා වැටලා තියෙන්නේ මොකද පරණ හින්දා සහ ඊට පස්සේ අපි ගියා තලේමන්නාරම් තොට කියන්නේ කෝච්චි පාර අවසානයේ තියෙන තැන එතන ලස්සන තැනක් ඔයාලත් යන්න හිතන් ඉන්නවනම් තලේමන්නාරම් වල මේ වලට යන්න ගිහිල්ලා ලස්සන බලලා එන්න එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු බයි බයි